කොහොමද මම අල්ලගත්ත තුන් මම මරලා දානවලු. මරලා? එහෙම කොහොමද අයියේ වරන්නේ? මම උසාවියේදී හැමදේම වමාරයි කියලා සෙට් එකම බය වෙලා ඉන්නේ. නේ වමාරලා දානවා ඔක්කොම ඇතුළට. ඉවරයි. සනීප නැද්ද බං? ඔබට පොඩි එකක්. අපිට මේක ඇස්සේ තියෙන දේශපාලනේ තේරෙන්නේ නැහැ බං. මම පොඩි එක. අපලන් ගෙල ඇදලා දැම්මනම් ඉවරයි. මොන වගුලක්ද? ඉතින් හරි හොඳ එකම සිතට දැනෙන කතා කරමු. මුත්තයි ළඟදී කුරුම්පු වදින් කියලා ලොකු සෑහෙන බය. ඒවා මුත්තයි මුත්තෙන් ලයින් කරා. ඔක උඩ පුරුදු දෙනවා බං. ඒ නිසා හැමදාම උන්දවා දිනන්නේ. ආවුද වෙන්නට එක්කන්. පුංකා තමයි. ටීවී පත්‍රකාරයෙක් ඉතින් හැමදාම කඩියන් කෙනෙක්වන් කරන්නේ. අන්න ඒක තමයි මුත්තයික මේ වෙනස් කරන්න ඕනේ. ඒක මොකක්ද? ඒ සිස්ටම් එක. හරියද? මොබයිල් උන්ට බල දෙන්න කියලා. නේ? තමයි. අලව පැත්තට රොල්ලක් දාමු. මම මලගල පැත්තට වරෙලා. මට පොඩි වැඩක් තියෙනවා. මම ඒක කරගෙන මේ පැත්තට අදින්න. මොනවද මම කතා කරන්න තියෙන්නේ? තියපන්. හරිනේ. මේ වැඩේ කාලා. එතන හාලා තියාගන්න. මං කිව්වා මුන්ට වැඩක් කරගන්න බැරි පොඩි උන් ටිකක් කියලා. වැඩක් කරගන්න දුන්නම ගා ගන්නවා හත් පොලේ 70. උන්දනේ ග්‍රහය මාර්ක් කරමු. මාර්ක්. නිමලෝ බස්ස වෙනයි බක මුණ වෙනයි සතා ලස්සනයි හඬ මුසලයි
අරුන්ට පොඩ්ඩක් කියපන් මේ දවස්වල පොඩ්ඩක් බහිලා ඉන්න කියලා. ඔව් මං කිව්වා. නෙවිල්ගේ කැරිච්චේ වාහනේ දාලා උන්ට වැහෙන්න කියලා කිව්වා. අරුන් පොඩ්ඩක් දඟලනවා වැඩි වෙයි. දඟලපු දෙන් දලං කෑලි. කරුණුත් අතින් පයින් හරි ගහලමු. ඒවල ආමුගම්. අඩේ මෙඩි තියන කලින් මොලේ උඩ දිනනවා කියලා බලන්න. කියලාද? පුදුමා තකේ උඹලා ටික දවසක් වැහිලා ඉන්න කියලා. මහත් කියනවා නම් කොහේ වෙයි ඉන්න වෙයි. Great. If you wish to kill something, you might want to stay downwind. I know how to hunt, Uncle Scar. Well, let's hope we're never attacked by a beetle. Go back to your den, Simba. I don't babysit. Babysit? I'm gonna be the king of Pride Rock. My dad showed me the whole kingdom. Said I'm ලතාගේ කඩේ පැත්ති ගියොත් මගේ ඉන්දියාප්පවල සල්ලි ඇති. ඒක අරන් වරේ. නැත්තම් පවුනොත් ඔවා ගන්න වෙන්නේ. ඊයේ කළුබෝවිල ප්‍රදේශයේ වෙළඳ සැලක් අසල සිදු වූ වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතාක්ෂයට පත්ව තිබේ. තරුණයින් දෙදෙනා වෙළඳ සැල අසල යතුරු පැදිය නවතා වෙළඳ සැලට ගොස් එන අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් වෙත වෙඩි තබා පලා ගොස් ඇත. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබූ අතර මේ ගැන වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. රුවන් මේ එනවා බං හිටපන්. මේ කවුද බං අරුන්ට වෙඩි තියලා තියෙන්නේ? සුමිත්තයිලා මලගේ තට්ට වෙඩි තියලා තියෙන තුන්ලු. on the spot ලුනේ. වෙඩි තියාපේ ගාව නම් දන්නේ නැහැ. හැබැයි ඉතින් ගේම දීලා තියෙන කාන ඔක්කොම කේස් ටික වෙන්න දීලා තියෙනවා ඈ. ඔය ඉතින් මැක්ස් මොරයිස් ගේම් නේ බා. කොහොමද අරුන් දෙන්න? කොහේ වස් වුණාද? ඔය රන්දේ රැවුණා කියලා නිදාගෙන ඉන්න.
ඉතින් ඩිලිවරි කාර්යනේ ඔය. මේ මම යන උක්කුලා ගෙවල් පැත්ත. උඹලා වැඩේ හරියටම කරානේ. නියමයි. හරි මම උඹලට කියන්න ඊකට මොනවද කරන්න ඕන කියලා. අයියේ පියමුද? උඹලා වඩිය. උඹට ලොකු වැඩක් කරන්න තියෙනවා. මොකද්ද? වැඩ දන්නවුන් ඉස්සෙල්ලම කරන්න සාක්ෂි නැති කරන එක බං. හරි අයියේ. ඒක ඒ විදිහටම වෙයි. නෑ බා. සමන්තේ මාර බඩුවනේ. අපේ උන්ගේ ගේමට උන් හිරි වැටලා හිටියේ. මම කවුද කියලා දන්නවද? මට ඔබ කවුරුත් දන්නේ නැහැ පුතා. බලන්න හිර කලන් ඉන්න කෙල්ල කොල්ලෑකෝ මම. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. පුළුවන් දෙයක් නැහැ. ඔප්පු කරලා මම පෙන්නන්නේ. ඔයි යන්නේ. ඔයි ඒ කෙල්ලට ඒකේ පාඩු වෙන්න දීපන්. බාස් කරන්නේ තමයි ඔක්කොම කටපුරා. ඕක අරන් පැත්තකට දාපන් ඕක උස්සකන්නකෝ. මේ ගහන්න එපා බං ඕකන. ඕයි. අයි අපේරම. ගහන්න එපා බං. බලයන්කෝ. පාවත් එපා යම්මා. මේ පොත් කරලානේ. බලය. කතා කරන්න ඕන කතා කරම. මිනිස්සුන්ට ගහන්නද බලය. නැගපන්. තව බලන් ඉන්න. නැගපන්. දැනගත්තේ හොඳයි බා. අපේ අසේලේ නිකන් ඩැහැල්ලක නෙමෙයි කියලා. නැත්නම් ඉතින් උන් කපෙල්ල රඟන මොනරු වගේ. අනේ මෙන්න මේ නිකන් රංගන්න නැතුව හිටපන්. අපේ මෝඩයත් ඔක්කොටම කලින් කරන්න ආයුධ අතර ගන්න එක. වෙද්ද. තඩ්ඩි ගොනා. වතුර යන පැත්තට ඇල කපලා බලාගෙන ඉන්න ඕන ගේම එකට දාගන්න නැතුව. උන් කොහමද දගල්ලා වැඩි? ගඳ ගාන ගෑවුන හැම එකම මරන්න ඕනේ. ඒක තමයි ලෝය. උන්දන කොහමද ඉවරයක් කරපේ හොඳයි. දැන් මලගෙදර ගේමත් අපේ account එකේ නෑ. ඒක තමයි බං ඔබට කිව්වේ පොඩ්ඩක් ඉවසන්න කියලා. දැන් තේරෙනවනේ. ගොඩ මඩ දෙකම හොඳටම දඩේම උග කාට තමයි බං පුළුවන් මේක මැච් එකක් ගන්න. ඒ දඩේම හොඳටම උරු ගත්තා මගේ මස්සි. ඒකයි තමයි. Okay. උඹලා සල්ලි ඉල්ලගෙන එනකොට වගේ නෙමෙයිනේ බං. සල්ලි ගන්න ගියාම මං උඹලගේ පස්සෙන් එන්න ඕනේ. පොලියයි සල්ලි කෝ. මං පස්සෙන් එන්න ඕනේ. ඒක තමයි කියන්නේ. මම රංගලගේ පැත්තට ගිහලා එන්න. අන්න ඒකනේ බං.
වෙලාවට පූජාවට අපිත් අතගෙන නැත්තම් තාම දේවල්. අනේ මේ මං ඔය කෙට්ට අබ්බයි නෑරුවා නා. නෑරපා. කොහොමද දැන් උඹේ කඩේලා? රාසිනේ ඔබ කොහෙන්ද බං එතනට පාපු? මම කොහෙන් ආවද කියලා. පොඩ්ඩක් ඉවසපන් යකෝ. හදිස්සි වෙලා උන්ට ගෙම ගහන්න බෑ. පොඩ්ඩක් ඉවසපන්. මොකද බස්සිනා? ඌව වංකේ. ඒ බාලි. ඒක මම දන්නවා. මේ ගේම් එක පිටිපස්සේ ඉන්න අර හම්බයා. මේ අරු කොහේ කැඩුවා උස්සනවා මම අපේ කාලේ නුවට නුන්නේ මලක් නෙලාගෙන එනවා වගේ උස්සනවා වෙන්න බෑ එනවට වචනයක් කියන්නේ නෑනේ අත්තට නඩුවක් ගෙනත් දාගත්තද මං දැන් ඉතින් වස්තර ගෙනල්ලා ඉවරයිනේ බං හිමලා ඉන්නේ පොළඟා වගේ. පොඩක් ඒක තමයි. මගේ ඇඟේ කිලේ රත් වෙලා ඉන්නේ මම. නයි පොළොන් ඉස කොහොමද විසමනේ නෑ ඉතින් එක කුලයන්ට හැදෙන විරුද්ධතාව වෙනසක් නෑ කියලා මං කිව්වේ. මමත් මේ බලාගෙන ඉන්නේ. බබා කොයි වෙලාවෙ හම්බ වෙනවද? ඔහොම කියපු ගියා සීසර් කරලා ඇද්ද? අඩ මොනවාද අංගන්නේ? සුද බං උඹට ඒ සාමයේ සලකුණක් මොන බම්බුවක් අංගන්නද? අයියේ ඔබ හිතුවද මගේ ඇස් පේන්නේ නැහැ කියලා? ඒ මොකද දැන් ගේම දිල්ලන්නේ? නෑ කාමරේ. එදා බලන්න. නවතම. ඵලයන් නිකන් ආය හවුනොත් Hunter's Diary. බලාගමු ඉන්න ආතල් එක අපූර්වයි. ලස්සනයිනේ. ඔබට ඕක කරන්න වෙන එකක් හිටියෙම නැද්ද මං ගේන්නේ? අඩේ එන්න කියන්නේ සතුටුයි මචං. මගුල අපිට පම්පෝරියට දාඩින්ගෙන් කන්නේ. කියන්න එපා අපේ ලොක්කට. කොහෙද බං යන්නේ? වාගේ නෑනේ අපිට ගියේ. එලගේ සින්දුවක් ගමු. එලි එන්න කම එලිය. Vale.
කතාව පවත්වන්න ඕනේ. පොඩ කලින් හිටගෙන හිටපන්. හරි. ආවේ. පොඩි කතාව පවත්වන්න ඕනේ. විනාඩිය දෙන්න ඉවර කරපන්. රයිට්. අත නැදලා කියන්නේ බින්දුව අපි හොඳ. රයිට්. ඉවර සියලුම කරන්න. දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් සුබ වදනා අපේ ලොක්කට. එහෙනම් එයාගේ ජීවිතය සියලුම කම්කටොරින් තොර ඉතාම ලස්සන ජීවිතයක් ඉක්මනින්ම දරු සම්පත් ලැබෙති. කතා කරන්න ලැබෙන්න ඕනේ කියලා. කැම තියන්නද? එපා. එන වෙලාවක් කියන්න බෑ. ඔව් ඉතින් එන වෙලාවක් කියන්නත් බෑ යන වෙලාවක් කියන්නත්. ඔව්. එන වෙලාවක් කියන්නත් බෑ යන වෙලාවක් කියන්නත් බෑ. එන වෙලාවට එයි යන වෙලාවට එයි. තම මූසල කතා කියන්න එපා වගේ. උන් තාම දන්නේ නැහැ මේ ෆවුමින් කියන්නේ කවුද කියලා. මේ බෝඩරේ මගේ ඩු. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඒකේ වැඩි කොටසක් ඉවරයි අයියා. සමන්තය උඹ එලිගිරි කොල්ලෙක් බං. උන් පිස්සු බල්ලෝ වගේ. පිස්සු බල්ලන්ට බේත් දෙන්න මන් ළඟ බේත් තියෙනවා. බේත් තියාගෙන අයියා නම් බලන් ඉන්න. ඔබ එකෙක්ම තියන්න. එකෙක් තියන්න. එකට කෑවිච්ච හැම එකකම මරනවා යකෝ. මරමු. බැන්නේ. දරුවේ මගේ පස්සට මේ බං. මාවයි මගේ නංගිවයි. නිමල්ලේ. අනිවාර්යෙන් මරමු. යෝසබං. නිමලෝ. උඹේ වේදනාව මට තේරෙනවා. පොඩ්ඩක් ඉවසලා හිටපන්. වෙලාව කලාව ආවම උඹට වෙන්න ඕන දේ වෙයි. ඔබ කාකිනි බල්. මම උදාවේ පළපු එක. කොට ඉඩක් උදේ කියලා දෙන්න ඕනේ. ඒක ඔය කියන්නේ. නිමල්ලේ. මරමු. පොඩ්ඩක් ඉවසපන්. මෙල්ල පොඩ්ඩක් ඉවසන්. අරයන්. අරයන්. මර කරලා කෙල්ලව ගෙදෙට්ටම ගෙනාවේ. ඕන මරාලයක් අතේ පත්තු වෙච්ච දෙන් කියලා මුන් එදා ගේමට බැස්සින්ද තමයි අද මේක ගෙදර ඉන්නේ. නැත්තම් ඔය කේස් එක උඩට වඩා ගුවයි.
නායකයන් මයික් වල වේර යන්න නිලන්තය මාර බොක්කක් තියෙන ඌගේ කරේ තිබ්බ මාලේ ගලවලා උකස් කරලා තමයි එදා අපිව කසාද බැන්දුවේ. මට කොහොමත් ඕවා මතක කරන්න බැරි වෙයි. පොඩ්ඩු ඇයි මට පරාජය ජෝඩියක් දියක් බං මොකද්ද පොඩි එකට බං ඔය ගන්න නෑනේ සූද බං මාගාව ඉන්න හොඳම පරාජයට උඹ ඉන්න දෙන්නේ හරි දියන් මම මුංග මරන් කණ්ඩේ කෝවිල ගගෙන අතහැරියන් මේට එයිනේ අන්නේක මම උඹට පාරවි කේස් වලට කොච්චර උදව් කරලා දිනවද නායෙන් ගන්නන්නේ දුදියන් ada bubaran. Kak. Ala kan bulan nih? Peluang. Ele. Babaගේ පරාජය ජෝඩුව විකුණන් කන්නේ නෑනේ. Isu darang. වාසය ඵලයක්. Roma wenai. රෝමේ රෝසවල ඔන්න මම ඔයා කියපු දේ කරන්න යන්නේ. ඔයාගේ ආදරණීය තාත්තා වෙනුවෙන් මේ පරාජය ජෝඩුව නිදහස් කරන්න යනවා. ඔයාගේ ඉල්ලීම සාමය සංකේතේ. උම්මා ඔන්න නිදහස් කරා ආදරෙයි. love you මගේ පණ. ආඩ ගොඩක් පින් මගේ අයියේ. තාත්ති නැති වෙලා අදට අවුරුදු 5ක් වෙනවා. ඒත් එයා මගේ අතට තාමත් ඉන්නවා වගේ මට දැනෙන්නේ අයියේ. හරි මැනක හරි ඉතින්. ඒකයි මේ අයියේ. ඔය කරවේ දෙන්න කීයද? කියන්න මම ඒකේ වන්න. ඉස්සුක මැනක. මොකටද ඔයාගෙන් සල්ලි? රුපියල් 2000 ඕක ඒවා හිතන්න දෙපා. ඔයා දන්නවනේ ඉතින් මේ හදවත ඔයා වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා. ආදරේනේ හදවතක්නේ. මේක ජාලයක් බං. නැලෙලුව කියලා ඉවර කරන්නත් බෑ. ඉවර කරන්නේ නැහැ. මාළු අල්ලන්න බෝට්ටු මුහුදට කියලා දැල්ලෙලුවා කියලා. මුහුදෙන්න මාළු ඉවර වෙන්නේ නැහැ බං. එකෙක් මේක සම්බන්ධයි බං. කප්පන් අර මංගොල්ල කාලා අද්ද විකුණේ චන්දියෙන් බෑ. ඒ මොනතුට හීරෝ වෙන්නේ.
කාලේ සැලකුවේ බල්ලන්ට වැඩි වෙනස්. හැබැයි දැන් උඹලට සලකන්නේ බල්ලන්ටත් වැඩිය අන්තම.
අහුවෙලා යකෝ. මොකද? අරුන් අහුවෙලා යකෝ. කවුද? මම නයිට් ෂිෆ්ට් එක ඉවරයි නගමන් දැක්කේ. හරි සීන් එක කියපන් වට යන්න නැතුව. මටත් හිතා ගන්න බෑ සමන්තේ ආසේලේ. ඔව්. කීප? සමන්තේ ආසේලේයි බං. දැන් ඔය පිටිපස්සේ මාත්‍රා තෙන්න කියන්නේ. මාත්‍රාත් බහලා එන්නකො. එන්න බඩු. නැත්නම් අල්ලන්න. ඇඬුවා කියලා වැඩක් නැහැනේ බං. මං කිව්වා නැන්ද ගෙදරට මූ කියන එක අහන උන්ද. ඒ අහිංසක කියලා අමාරුවේ දැම්මනේ. මට තේරෙන්නේ නැහැ. මෙයා හපන්. දැන් නාඩ ඉඳහන්. අපි අචල කොහමද එළියට ගමු බං. සමන්තයා හොඳ එක. ඌ කියන්නේ බං ආයුධ කාගේද කියලා. ඌට කිව්වා කිසිත් දාපන්. හොඳ එකෙක්. හදුනානේ. මේ බලයට අපේ වැඩේ දෙනවනේ. හරි බං. රිමෝට් පොඩි දියලා තියද? කන්නේ මචං මම කිව්වේ අපේ අම්මා දුක්මාන්ගේ මොළු සල්ලිනේ මචං මේවා. අපි දන්නවනේ බං ඒක. ගන්නවනේ වරෙන්ගෙ. හරි බං. අදලා පිටන් එන්න. දිනේ වෙලා කියමු. මොකද දිනේ වෙලා? හෙට උදේ. හොඳ වෙලාවට අරුන්ට හොඳ විසිට් එකක් දාන්න හම්බුණා නේද බං? හොඳ වෙලාවට අරුව එහෙම කිව්වේ. නැත්නම් ඒ වාසෙලේ පව් බං. ඒ වුණාට සමන්තයා කියලා තියෙනවානේ උට කෝල් එකක් දාලා ගෙන්න ගත්ත හයර් එකකට කියලා. අනික ඌ මේවට මොනවටවත් සම්බන්ධ නැහැ කිව්වා. ඊළඟට අඩුවාරිත බලමු ඉතින්. කවුමියා කිව්වලු සල්ලි ටිකක් විසික් කරන්නම් කියලා. සමන්තයාට විසික් එකක් දාන්න ආපු ඩයල් එකක් තමයි කිව්වේ. උන් දැනගන්න ඕනේ කැලේ සිංහයන්ගේ සර්කස් සිංහයන්ගේ අතර තියෙන වෙනස. මේ පෙරේදායි දක්තිලක්තු ඇච්චෝ. තෝමස් සර්කස් සිංහයන්ට රස්සන්න නරුලා.
බොහොම පොඩ්ඩක් ඉඳලා ඉඳ බලන්න. උන්ට ගේම දෙන්න ඕනේ අතුල. නෑ. උඩ මම ගේවා දෙන්න ඕනේ. මගියක් නෑ. අම්මට මගෙන්. ඒ ලෝකේ මල් ගෙවල් පැත්තේ බూరు ගේමක් යනවා. යන්නේ පැත්තට. අර වල ගෙවල් පැත්තේ යන්න පැවසේ පාන්න. මට කල්පනා වෙන්නේ වරුන් ගැන බං. Bang Asele. Game ginal. Asele bere ba. Samantha hari kilan. මොකද්ද? රත්තරන් බඩු කඩේ කඩලා යකෝ මගේ රත්තරන් බඩු කඩේ කඩේ යකෝ අම්මා කඩේ යකෝ මගේ කඩේ යා මම මුන්දේනව ගෙදරට දාලා හાર્ඩ් එකට ගිහලා එන්න හරි තාත්තා අපි වැඩේ කරන් යන්න මේ ලනු කපා ගන්න එපා උනේ මං එනකන් ඩායි මාත වෙයි ඔය බල කපන්න තේ විදිහට වැඩේ කරගන්න ඔව් දැල්ල කොට කරවර යා දැල්ල දුන්න මං එන්න පොයි හරි ඔය යකඩ මේ යකඩ ඔය කොහොම වැඩේ කරන්න අප්පට් කෝකට තුඹල දෙන්න මේ දවස් ටිකේ පොඩ්ඩක් බයිලා හිටපන්. දෙන්න. නිමලු. අපේ එකෙක් යවලා අර බයිසිකල් එක නිලක පොට්ටේට දාපන්. අනිත් එක පොඩ්ඩක් ලෑස්ති පිට හිටපන්. අර පොඩ්ඩක් නටයි. ඒකට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දෙන්න. ඔබ බය වෙන්න එපා කෙල්ලේ. අසේලයා නිදහස් වෙයි. තුවක්කුවක් එක්ක ඕනාම කොහොම නිදහස් වෙන්නද නැන්දේ? ඒ කට උත්තරේ හොඳයිලු බං. ඔය සමන්තයා පොලිසියේදී කියලා තියෙන්නේ අසේලයා මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා. වත් එකේ හයරකට ගත්තා කියලා තමයි සමන්තයා කියලා තියෙන්නේ. ඌට අප ලැබෙනවා බං. හැබැයි අක්කේ ඇත්තටම මූ සම්බන්ධ නම් අසේලයාගේ අම්මා ඔකව හැම ගහනවා. මේ උඹත් ඕකව හදාගන්න බලන්න. අම්මා කියපු දේ අහපු නැති එක මේකි කියන දේ අහයිද බං? තනින් තමයි කියෝ ඉන්නවට කරන්නේ.
උඩියක් කන්න වෙයි. මගේ පොට්ටේ තියාගන්න. ඒක මෙතන මොකද වෙන්නේ? ඒක දාලා මේක දාලා උඹ ගිහින් දාලා වරේ. මෙතනින් මොකද? හලෝ දෙන්න ඵලයක්. ඒ බවුන් හරියට උඹ දෙන්න ඵලයන්කෝ. ඔයි. බං ආතේ මාරු යන්න බං කිව්වම අහලා. යකෝ මෙතන ගෙහින් ඉඳලා හරියන්නේ නැහැ යමන්. ඉන්නවා රස්ස වෙනයි බක මුණ වෙනයි ඒ
සතා ලස්සනයි අඳ මූසලයි ඒකි දැන් ඇවල මේ යනවා උරුම් පුව උන් ළඟ තියාගෙන පුල්ලි කොළ වෙඩි තියනවා අස්ස වෙනයි බක මුණ වෙනයි ඒ සතා ලස්සන